අද වීඩියෝ එක ඕලෙවල් කරන නංගිලා මල්ලිලාට. ඒ නමයක් ගන්න අපි හැමෝම ආසයිනේ ඕලෙවල් වලට. ඉතින් ඒ නමයක් ගන්න ඕලෙවල් වල එක එක විෂයට මම කොහොමද වැඩ කරේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි අද වීඩියෝ එකකින් මම සූදානම් වෙන්නේ. මම දන්නවා 25 A-level කරන නංගිලා මල්ලිලා මේ වීඩියෝ එක වැඩිපුරම බලන්නේ ස්ටඩි ප්ලෑන් එකක් බලාපොරොත්තු වෙන්නේ. ඒ වුණාට මම හිතුවා ඔයාලට මම ස්ටඩි ප්ලෑන් එකක් ඉස්සෙල්ලම දෙනවා වෙනුවට ඔයාලා O-level විෂයන් පාඩම් කරද්දී කොහොමද පාඩම් කරන්න ඕනි කියන දේ ගැන පුංචි අදහසක් දීලා ඊට පස්සේ ස්ටඩි ප්ලෑන් එකකට යන්න. මේක කියන්නේ ඉස්සෙල්ලම කිව්වම ඔයාලට හැමෝම කියලා තියෙන්නේ ගණිතයට විද්‍යාවට ඉංග්‍රීසි වලට ඕනි කියලානේ. ඉතින් ඒ නිසා මම හිතුවා ගණිතේම පටන් ගන්න. අපි නංගී මල්ලි ගණිතයේදී ඔයා ගොඩාක් අඩු මට්ටමක නම් ඉන්නේ. ඔයාට ලකුණු වැඩි කරගන්න ඕනේ නම් මම හිතනවා මේ ක්‍රමය වලට හරියයි කියලා. සාමාන්‍යයෙන් අපි ගණිතයේදී තේරුම් ගන්න ඕනේ ගාන නෙමෙයි. ඒ කියන්නේ ගාන ඔයා කටපාඩම් කළා කියලා එකම ගාන 100,000 වාරයක් හැදුවා කියලා කවදාවත් ඔයාට ගණන් පුළුවන් වෙන්නේ නැහැ. ඒ ගාන හදන්න මතකින් පුළුවන් වෙයි. එහෙම නැතුව ඔයාට ගණන් පුළුවන් වෙලා නෙමෙයි තියෙන්නේ. ඔයාට ගණන් පුළුවන් වෙන්න හෝ ඔයාට ලකුණු වැඩි කරගන්න ඕන නම් ගණන් වලට ඔයා උත්සාහ කරන්න ඕනේ සංකල්පයේ තේරුම් ගන්න. සංකල්පයේ තේරුම්ගෙන එක ගානක් හරියට හැදුවත් ඇති ඔයාට ඒ සංකල්පයෙන් එන ඕනම ගානක් හදන්න. ඊළඟට විද්‍යාව. විද්‍යාව O-level වලත් කොටස් තුනක් තියෙනවනේ. ජීව විද්‍යාවෙන් කොටසක්, රසායන විද්‍යාවෙන් කොටසක්, ඒ වගේම භෞතික විද්‍යාවෙන් කොටසක්. භෞතික විද්‍යාවට නම් ඉතින් අනිවාර්යෙන් එක නිකන් ගණන් වගේමයි නේද? ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඒක සංකල්පය ඉස්සෙල්ලම තේරුම් ගන්න. හොඳට උගන්වනකොට ටීචර්ස් උගන්වනකොට හොඳින් අහගෙන ඉඳලා ඒකේ සංකල්පය ඉස්සෙල්ලා තේරුම් ගන්න. රසායන විද්‍යාව, ජීව විද්‍යාවට අරතරම්ම සංකල්පය තේරුම් ගැනීම වැදගත් නොවුනත් හැබැයි ඔයාට අවබෝධය තියෙනවා නම් ඕනම ප්‍රශ්නකට උත්තර ලියන්න ලේසියි. මම මගේ කලින් වීඩියෝස් වලත් කතා කරලා තියෙනවා අපි බයෝ කියලා කියන්නේ කටපාඩම් කරන්න ඕන විෂයක් නෙමෙයි. අපිට හරි අවබෝධය තියෙනවා නම් හරිම ලේසියෙන් කරන්න පුළුවන් විෂයක්. ඒ නිසා නංගී මල්ලි සයන්ස් එහෙම නැත්නම් විද්‍යාවත් කටපාඩම් කරන්න යන්නේ නැතිව මේ කාලේ ඒ සංකල්ප ටික තේරුම් ගන්න එහෙම වෙන හැටි හිතා ගන්න ඔයාගේ ඇඟ ඇතුලේ කොහොමද? ඔයා ගන්න ආහාරයට ඔයාගේ ඇඟ ඇතුලේ වෙන්නේ මොකක්ද කියලා සරලව හිතුවොත් ඔයාට සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතියම මතක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක කටපාඩම් කරන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් ඒකටත් ඔයාට වෙන්නේ සංකල්පය තේරුම් ගන්න. සිංහල ගොඩක් වෙලාවට ඉතින් පේපර් එකේ තියෙන ව්‍යාකරණයි උපමා රූපක පොඩ්ඩක් තියෙනවා. ඒ වුණාට ගොඩාක්ම තියෙන ව්‍යාකරණනේ. උත්සාහ කරලා නැත්නම් ওই ව්‍යාකරණ ටික එක තැනකට ගන්න උත්සාහ කරන්න. ඒක වට ඉතාම වැදගත් වෙනවා පේපර්ස් කරද්දී. නැත්නම් අර පොතේ හැම තැනම තියෙන ටික හොයලා ගියාම පේපර් එක කරන එකත් එපා වෙනවනේ. ඊළඟ එක තමයි නංගී මල්ලි මම කවමදාවත් රචනා කටපාඩම් කළා නැහැ. මං විචාර කටපාඩම් කළා නැහැ. මට තිබුණේ කරුණු විතරයි. ඒ කරුණුත් එක්ක මම හිතලා විචාර රචනා ලිව්වා. ඒකට ඔයාට තියෙන හොඳ අවබෝධයක්. රටේ තොටේ වෙන්නේ මොනවද? මේ දවස්වල වෙන්නේ මොනවද? මේ කාලීන සිදුවීම් මොනවද? ඒ මාතෘකාව මොනවද කියන එක ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයාට දැනුමක් තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට කිව්වොත් 2020 අවුරුද්දේ මට මතක විදිහට අපේ සිංහල ප්‍රශ්න පත්‍රයේ රචනාව විදිහට ආවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ මොකක් හරි මාතෘකාවක්. එතකොට මට ඒක හරි ලේසි මාතෘකාවක් උනේ. මං චූටි කාලේ ඉඳන් කතික වලට ඒ වගේම පුරුදු වෙලා තිබ්බ නිසා මම කරුණු දැනගෙන හිටියා. ඒ කරුණු දැනගෙන ඉඳීමත් එක්ක මට පුළුවන් වුණා බොහොම සාර්ථකව රචනාව ලියන්න. අනිත් එක තමයි නංගී මල්ලි මම ඔයාලට පුංචි යෝජනාවක් කරන්නම්. පුළුවන් නම් ඔය 10 11 පන්ති වලට තියෙනවා කතික තරඟවල යන අයට මාතෘකා 20ක්. ඔය මාතෘකා 20ට පොඩ්ඩක් නිකන් කරුණු එකතු කරලා බලන්නකෝ. එතකොට ඔයාට ඔය රචනා අහන්න පුළුවන් වෙන හැම තැනකටම කරුණු එක තැනකට එකතු වෙලා තියෙවි. උත්සාහ කරලා බලන්න. සමහර විට අර කරුණු එන්නේ නැත්තම් රචනාවක් ලියන්න පටන් ගත්තම් මොනවද කරන්න කියලා හිතෙන්නේ නැත්තම් ඒකත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. තමයි අපි ඔක්කොම කවි සාහිත්‍ය පොතේ තියෙනවා පාඩම් කරන්න ඕනේ. ඇත්තටම එහෙම ඕනේ නැතිව ඇති. ඒ වුණාට මම නම් ඔක්කොම පාඩම් කළා.
ඒ කියන්නේ වෙන දෙයක් පාඩම් කළා මට කම්මැලි හිතුනොත් වෙන දෙයක් පාඩම් කළා දැන් ඇති කියලා හිතුනොත් මං කලේ කවි හයියෙන් කියා කවි පාඩම් කරපු එක. ඔයාලා කාට හරි හිතෙනවා නම් කවි පාඩම් කරන්න බෑ මේක මහා එපා කරපු වැඩක් කියලා උත්සාහ කරලා බලන්න. කම්මැලි වුණු වෙලාවක ඔයාට කවි කියන්න බැරි වුණාට කමක් නැහැ. කවි හයියෙන් කියා එතකොට ඔයාට ඒක වින්දනයක් බවට පත් වෙනවා. ඒ නිසා අර කම්මැලිකම නැති වෙලා යනවා. ඉතින් කවි ටික ඔක්කොම පාඩම් කියලා කියන්නේ කරුණු ලියන්න ඕනි මොනවාද කියලා දැනගත්තොත් විචාර කියලා කියන්නේ එතරම් අමාරු දෙයක් නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වීඩියෝ එක හිතුවට වඩා ටික වැඩි වුණු නිසා part 2 ඊළඟ වීඩියෝ එකකින් ගෙන්නයි. subscribe කරලා තියාගන්න නිසා.